ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කිතුණුවන් වන අපි හැමෝම යාඥා කරනවා. අපේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම යාඥා කරනවා. අසනීපයක් වුණාම යාඥා කරනවා. අවශ්‍යතාවයක් ආවම යාඥා කරනවා. සතුටින් ඉන්න විට වගේම දුකින් ඉන්න විටත් අපි යාඥා කරනවා. නමුත් සමහර වෙලාවට අපිට ගැටලුවක් එනවා. මම යාඥා කරනවා. ඒත් ඇයි මට පිළිතුරක් පේන්නේ නැත්තේ? ඒ ප්‍රශ්නයට හැම විටම එකම පිළිතුරක් නැහැ. අපේ යාඥාවලට සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ පිළිතුර ඔව් කියනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට නැහැ කියලා කියනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තව ටිකක් බලා සිටින්න කියනවා වෙන්න පුළුවන්. නමුත් අද අපි බලන්නේ තවත් වැදගත් දෙයක්. අපේම ජීවිතයේ යාඥාවට බාධා කරන දේවල් තිබෙනවාද? අපේ ජීවිතයේ යාඥාවට බාධා කරන එක් කාරණයක් තමයි පාපය. අපි දෙවියන් වහන්සේට ලං වෙලා යාඥා කරන්න කැමති. නමුත් ඒ සමගම දෙවියන් වහන්සේට අකමැති දෙයක් අල්ලාගෙන සිටිනවා නම් අපි අපේ හදවත පරීක්ෂා කරගන්න ඕනේ. මෙතනදී වැදගත්ම දේ තමයි කිසිම මිනිසෙක් සම්පූර්ණ නැහැ. අපි හැමෝම වැරදි කරනවා. නමුත් ප්‍රශ්නය වැරද්දක් සිදුවාද කියන එක නෙමෙයි. ප්‍රශ්නය තමයි මම ඒ වැරද්ද පිළිගෙන දෙවියන් වහන්සේ වෙත හැරෙනවාද නැත්නම් හිතාමතාම ඒ වැරද්ද අල්ලාගෙන සිටිනවාද කියන එකයි. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි අවංක විය යුතුයි. ස්වාමිනී, මගේ ජීවිතයේ මේ දේ ඔබට ප්‍රසන්න නැහැ. මට සමාව දෙන්න, මාව වෙනස් කරන්න කියලා උන්වහන්සේට කියන්න පුළුවන්කම අපිට තිබිය යුතුයි. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලීම විතරක් නෙමෙයි. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ හදවත විවෘත කිරීමයි. අපේ ජීවිත තුළ තිබෙන යාඥාවට බාධා කරන තවත් කාරණාවක් තමයි සමාව නොදෙන හදවත. අපේ ජීවිතයේ යාඥාවට ලොකු බාධාවක් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ සමාව නොදීම. කෙනෙක් අපිට වැරදි දෙයක් කළාම අපේ හිතට වේදනාවක් එනවා. ඒක ස්වභාවිකයි. නමුත් ඒ වේදනාව දිගටම අල්ලාගෙන මම කවදාවත් එයාට සමාව දෙන්නේ නැහැ කියන තැනක අපි නතර වුණොත් ඒක අපේම හදවතට බරක් වෙනවා. සමාව දීම කියන්නේ ඒ වේදනාව දෙවියන් වහන්සේට බාර කිරීමයි. අපි යාඥා කරන හැම විටම අපේ හදවත පරීක්ෂා කළ යුතුයි. ස්වාමිනී, මම කෙනෙකුට සමාව නොදී අල්ලාගෙන සිටිනවාද කියලා අපි හැම විටම උන්වහන්සේගෙන් විමසිය යුතුයි. සමහර විට අපේ ජීවිතයේ වෙනස් කළ යුතු පළමු දේ අනිත් කෙනා නෙමෙයි, අපේම හදවත වෙන්න පුළුවන්. අපේ යාඥාවට බාධා කරන ඊළඟ වැදගත් කාරණය තමයි සැකය. එහෙම නැත්නම් විශ්වාසයේ අඩුකම. සමහර වෙලාවට අපි යාඥා කරනවා ස්වාමිනී, ඔබට විතරයි මේක කරන්න පුළුවන් කියලා. හැබැයි ඊළඟ මොහොතේම අපි ආයේ හිතනවා මේක නම් වෙනස් වෙන්නේ නැහැ. බලන්න, අපේ වචන එකක්, අපේ හදවත තවත් එකක්. දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. ඒ නිසා අපේ తত্ত্বය කොච්චර විශාල වුණත් දෙවියන් වහන්සේ ඊට වඩා විශාලයි කියලා අපි විශ්වාස කළ යුතුයි. විශ්වාසය කියන්නේ අපිට අවශ්‍ය ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා සිතීම නෙමෙයි. විශ්වාසය කියන්නේ මට තේරෙන්නේ නැති වුණත් දෙවියන් වහන්සේ කවුද කියලා මම දන්නවා. ඒ නිසා මම උන්වහන්සේව විශ්වාස කරනවා කියන එකයි. ඔබ සැකයේ හදවතක් ඇතිව යාඥා කර ඉල්ලීමෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔබට ඇදහිල්ල තිබිය යුතුයි. ඔබට විශ්වාසය තිබිය යුතුයි උන්වහන්සේ ඔබේ ජීවිතයේ ඒ දේ කරනවා කියලා. එවිටයි උන්වහන්සේගේ ප්‍රතිඵලය, එවිටයි උන්වහන්සේ ඔබ තුල බලවත් දේ සිද්ධ කරන්න යන්නේ. අපේ යාඥාවට බාධා කරන ඊළඟ කාරණාව තමයි වැරදි අරමුණකින් යාඥා කිරීම. සමහර වෙලාවට අපි යාඥා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න නෙමෙයි, අපේ කැමැත්ත ඉටු කරගන්න. ස්වාමිනී, මට මේක ඕනේ, මට මේ දේ දෙන්න, මගේ සැලැස්ම මේ විදිහට කරන්න.
නමුත් සැබෑ යාඥාව කියන්නේ අපේ සැලැස්ම දෙවියන් වහන්සේ ලවා බලෙන් ඉටු කරවා ගැනීම නෙවෙයි. ඔබ බලන්න ශුද්ධ බයිබලයේ තුල යේසුස් වහන්සේ පවා පෙන්වුවේ දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වීමයි. ඒ නිසා අපේ යාඥාව මෙහෙම වෙන්න ඕනේ. ස්වාමිනී මට අවශ්‍ය දේ ඔබ දන්නවා. නමුත් මගේ කැමැත්තට වඩා ඔබගේ කැමැත්ත සිදු වේවා. සැබෑ යටහත්කම වැරදි අරමුණු තුලින් අපිව ඉවත් කරනවා. අපේ යාඥාවට බාධා කරන වැදගත්ම සහ අවසාන කරුණ තමයි ඉවසීම නැතිකම. අපි යාඥා කරාම අපිට හැම දෙයක්ම ඉක්මනින්ම ඕනේ. අපි යාඥා කළොත් අදම පිළිතුරු ඕනේ. නමුත් දෙවියන් වහන්සේගේ වෙලාව අපේ වෙලාව වගේ නෙමෙයි. සමහර විට අපි හිතනවා දෙවියන් වහන්සේ මගේ යාඥාව අහන්නේ නැහැ. නමුත් ඇත්තටම සිදුවෙන්නේ දෙවියන් වහන්සේ අපිට නොපෙනෙන තැනක ක්‍රියා කරමින් සිටිනවා වෙන්න පුළුවන්. බලා සිටීම කියන්නේ කිසිම දෙයක් නොකර සිටීම නෙමෙයි. බලා සිටීම කියන්නේ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ මත රැඳී සිටීමයි. ඇදහිල්ලෙන් විශ්වාසයෙන් දෙවියන් වහන්සේ දෙස පමණක් බලා සිටීමයි ඉවසීමෙන් සිටීම කියන්නේ. අපි මේ වෙලාවේ අපේ හදවතින් ප්‍රශ්නයක් අහමු. මගේ යාඥාවට බාධාවක් වී ඇති දෙයක් මගේ ජීවිතයේ තිබෙනවද? ඔබ තුල පාපයක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න. ඔබ සමාව නොදුන් කෙනෙක් සිටිනවා නම් ඔහුට සමාව දී ඒ කාරණේ දෙවියන් වහන්සේට බාර දෙන්න. ඔබේ යාඥාව සම්බන්ධව ඔබට සැකයක් තිබෙනවා නම් නැවත විශ්වාස කරන්න පටන් ගන්න. ඔබට තිබෙන්නේ වැරදි අරමුණක් නම් ඔබ දෙවියන් වහන්සේට කියන්න මගේ කැමැත්ත නෙමෙයි ස්වාමිනී අද පටන් ඔබගේ කැමැත්ත කියලා. ඔබගේ පිළිතුර ප්‍රමාද නම් ඉවසීමෙන් බලා සිටින්න. දෙවියන් වහන්සේ ඔබට නියම වේලාවට නියම දේ දෙනවා. ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි යාඥාවේ පිළිතුර සොයනවාට පෙර යාඥාවට බාධා කරන දේ අපේ හදවතින් අපි ඉවත් කර යුතුයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව කියමු. ස්වාමිනී මගේ යාඥාවට බාධා වී ඇති සෑම දෙයක්ම මට පෙන්වන්න. මගේ හදවත පවිත්‍ර කරන්න. මාව ඔබ වෙත තව තවත් ලං කරන්න. මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත මගේ ජීවිතය තුල සිදු කරන්න. ආමේන්.